භාෂාවේ තිබෙන වචනයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ මගධ භාෂාවේ ඉගෙන මාගධි භාෂාව ඒ භාෂාවේ තිබිච්ච වචනයක් තමයි විඥාන කියන වචනේ. ඒකේ තේරුම අපි සිංහල භාෂාවෙන් ගත්තොත් අපි ඒකට කියන්නේ සිත කියලා නේ. සිත, මනස ඒක අපිට කියන්න පුළුවන්. තොර මේ සිත මේ කයට බද්ධව තමයි තිබෙන්නේ. අපි ජීවත් වෙනවා කියන්නේ මේ සිත කායට බද්ධ වෙලා කායට සම්බන්ධ වෙලා කායත් සිතට උදව් කරමින් සිතත් කායට උදව් කරමින් අන්‍යෝන්‍ය වශයෙන් උදව් කරමින් තමයි මේක පවතින්නේ. ඒක තමයි අපි ජීවත් වෙනවා කියන්නේ. යම්තා කාල මේ සිත මේ කාය අසුර කරගෙන පවතීද ආශ්‍රය කරගෙන ක්‍රියාත්මක වෙයිද ඒ තාක්කල් අපිට ජීවත් වෙන්න පුළුවන්. අපි ජීවත් වෙනවා කියන්නේ මේ සිත මේ කයට සම්බන්ධ වෙලා කයත් එක්ක බද්ධ වෙලා ක්‍රියා කරනකොට තමයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. තවදුරටත් මේ සිතට මේ කයත් එක්ක ගනුදෙනු කරන්නට බැරුණාම මේ කය අතහැරලා දානවා. එහෙම දවසක් එනවා. තවදුරටත් මේ කයත් එක්ක මේ සිතට ක්‍රියාත්මක වීමට හැකියාවක් නැහැ. කය දුර්වල වෙනවා. දුර්වල වෙලා අන්තිමට සිත මොකද කරන්නේ? මේ කයෙන් ඉවත් කරනවා. ඉවත් වෙනවා. ඉතින් එදායින් පස්සේ මොකද වෙන්නේ? ඒතකොට මේ කයින් වැඩක් නැහැ. මෙන්න මේ ගැන අපි හිතන්න ඕන. අපි මේක ඍණාත්මකව හිතන්න හොඳ නැහැ. ඍණාත්මකව හිතන්නේ නැතුව මේ ගැන අපි ධනාත්මකව හිතන්න. අපි ටික කාලයකට හරි මේ ජීවිතයක් ලබලා මේ ලෝකේ ජීවත් වෙන්නේ මිනිස්යන් හැටියට. ටික කාලයකට හරි අපි මේ ලෝකේ ජීවත් වෙන්නේ මිනිස්යන් හැටියට. මනුෂ්‍ය ජීවිතයක් ලබලා. අන්නේ කියන්නේ හිතන්න. તો මනුෂ්‍ය ජීවිතයක් ලැබුවා කියන එක මනුෂ්‍ය ජීවිතයක් අපට ලැබුණා කියන එක තාම දුර්ලභ දෙයක්. තාමත්ම දුර්ලභ දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුර්ලභංච මනුස්සත්තම්. මනුෂ්‍ය ජීවිතය තාම දුර්ලභ දෙයක්. ඒ මනුෂ්‍ය ජීවිතයේ තාම දුර්ලභයි කියන්නේ මොකක් නිසා? කවුරු කීපයක් නිසා මේ මනුෂ්‍ය ජීවිතයේ දුර්ලභ දෙයක්. එක දෙයක් තමයි මනුෂ්‍ය ලෝකේ උප්පත්තියක් ලබන්නට කුසලයක් තිබෙන්න ඕන. පිනක් තිබෙන්න ඕන. කුසලයෙන් පමණයි මනුෂ්‍යෙක් වෙලා උපදින්නේ. පිනකින් පමණයි මනුෂ්‍යෙක් වෙලා උපදින්නේ. පිනක් නැත්තම් කුසලයක් නැත්තම් මනුෂ්‍යෙක් වෙන්නේ නැහැ. කුසලයක් ඉදිරිපත් වීම නිසා පිනක් සිහිපත් වීම නිසා තමයි මනුෂ්‍ය ජීවිතයකට අපි එන්නේ. නැත්නම් අපි වෙන කුණි හරි යනවා. මේක හරි බොහොම තීරණාත්මක අවස්ථාවක්. තීරණාත්මක අවස්ථාවක් පිනක් සිහිපත් වෙලා. කුසලයක් අනුස්මරණය වෙලා. අපිට ඊළඟ ජීවිතේ යන්න අවස්ථාව ලැබෙනවා කියන එක බොහොම දුර්ලභ දෙයක්. ඒ වගේම මේ මනුෂ්‍යයන් අතර හැම කෙනෙක්ම විශේෂයි. අපි දන්නවා ලෝකේ විශාල ජනගහනයක් ඉන්නවා. අපි කියන 8 බිලියන් ඉන්නවා කියලා. බිලියන් 8.5ක් මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා කියලා අපි අහලා තියෙනවා. ඒ තරම් විශාල මනුෂ්‍ය ප්‍රජාවක් හිටියත් හැම කෙනෙක්ම සුවිශේෂයි. හැම කෙනෙක්ම විශේෂයි. හැම කෙනෙක්ම අනන්‍යයි. වෙයි ඉන්න කෙනෙක්. ඒ කියන්නේ සමාන දෙන්නෙක් මේ ලෝකේ නැහැ. සමාන වූ දෙන්නෙක් මේ
හැම කෙනෙක්ම අනිත් එක්කෙනාට වෙනස්. අපිට සමානකම් තිබෙනවා. නමුත් ස්වභාවයෙන් අපි හැම කෙනාම එකිනෙකාට වෙනස්. අපිටම අනන්‍ය වූ දෙයක් තියෙනවා. අනන්‍ය වූ දෙයක් හැම කෙනාටම තිබෙනවා. ඒකයි මේ මනුස්සත්වයන් දුර්ලභංච මනුස්සත්වයන් කියන්නේ. මානව ජීවිතය තාම දුර්ලභයි. तो මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය ලබාගත් කෙනෙක් අර විදිහට මහ පොළොවට ශරීරය පස් වෙන්නට හරි අඩු වෙන්නට හරි යන්නට පෙර කුමක්ද කළ යුත්තේ? අපි සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍යයෙන් අපිට ඇහිලා තිබෙනවා නේද? කාටවත් කරදරයක් නැතුව බොහොම හොඳින් අසල්වැසියන්ට මිනිසුන්ට උදව් කරගෙන සමාජයටත් ආගමටත් යමක් කරලා දීලා ඉෂ්ට කරලා දීලා මැරලා යනවා. එහෙම යන අයගේ ජීවිතේ බොහොම හොඳයි කියලා අපි කියන්නේ. අර අපරාධ කරලා බොහෝ වැටි දේවල් කරලා පාපකාරී ක්‍රියාවන් කරලා මැරලා යනවට වඩා ඒ විදිහට ජීවත් වෙලා මැරලා යන්නේ හොඳයි. විනාත් දහමක් කරගෙන තමන්ට අනුන්ට සේවයක් කරලා රටට ජාතියට ආගමට සේවයක් කරලා කෙනෙක් මිය පරලෝ යනවා කියන කාරණය සාමාන්‍ය සමාජය විසින් හොඳ දෙයක් හැටියට පිළිගන්න තියෙනවා. හැබැයි ඊට වඩා අපිට හිතන්න දෙයක් තියෙනවා. මොකද මානසික ජීවිතය තාම දුර්ලභයි. අනිත් පැත්තෙන් බුද්ධෝත්පාද කාලයක් අපිට ලැබෙනවා. ධර්මයක් ලැබිලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයක අපි මිනිස්සෙක් වෙලා ඉන්නේ. එහෙම කෙනෙකුට අර විදිහට විතරක් හිතලා සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ විදිහට හිතලා ඇත්තටම මේ ලැබිච්ච මානසික ජීවිතයට සාධාරණයක් කළා කියලා කියන්න බෑ. මේ දුර්ලභව ලැබිච්ච මානසික ජීවිතයට තමන් සාධාරණයක් කළා කියලා අර විදිහට ජීවත් වෙලා ඉඳලා කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. ඔහු ඊට වඩා යමක් කරගත යුතුයි. මේ තමයි ධර්ම අවබෝධයක්. ධර්මයේ ගැන යම්සි අවබෝධයක් ලබාගෙන අපේ ජීවිතයෙන් අපට සමුගන්නට අපි සූදානම් වෙන්න ඕනේ.